ආයුබෝවන් හේයන්තුඩුව මහින්ද විද්‍යාලීය නාමය තව තවත් බබලවන සුන්දර දිනක් උදාවමින් පවතිනවා. ඒ නොවැම්බර් මාස 17 වන දින නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පසුරු 2:30ට මහින්දීය දූපුතුන්ගේ සෞන්දර්ය කුසලතාවලි දැක්වෙන මහා කලා මංගල්‍ය ශ්වේත ධාරා එළි දැක්වෙනවා. එදිනට සියලු කටයුතු සූදානම් මේ වන විට අපේ පාසලේ සෞන්දර්ය ගුරු බෞතුන් සියලු දෙනාමත් අනෙක් ගුරු බෞතුන් සියලු දෙනාගේ උත්සාහයෙන් දෙමාපියන්ගේ කැපවීම මත දරුවන් මහත් වුමනාවෙන් මේ දිනවල පුහුණුවීම් සිදු කරමින් පවතිනවා. මෙම කලා මංගල්‍යයේ විශේෂත්වය තමයි වර්ෂයකට එක්වරක් පවත්වන මෙම අවස්ථාවට පාසලේ සියලුම දරුවන්ට සහභාගී වීමට අවස්ථාව උදා කරලා තියෙනවා. ඔවුන් සියලු දෙනාටම තමන්ගේ දක්ෂතා කර්මයට ගෙනීමට අපි උපකිලව අවස්ථාව ලබා දීලා තියෙනවා. දරුවන්ට ලැබෙනේ අවස්ථාවෙන් ඔවුන් ප්‍රයෝජන ගනිමින් සිටිනවා. ඉතින් මේ කලා මංගල්‍ය අප වගේ පාසලකට ඇත්තටම ලොකු අභියෝගයක්. වසර 5ක් අපි ශ්වේත ධාරා කලා මංගල්‍ය වේදිකාගත කරලා තියෙනවා. ඒ අත්දැකීම් අපවලින් අපේ ගුරු බෞතුන් දරුවන් පරිපූර්ණයි. සමස්ත ලංකා පළාත් කලාප ජයග්‍රහණය දිනාගත් දරුවෝ සෞන්දර්ය අංශය අපිට ඉන්නවා. ඒ දරුවන් ඒ වගේම ආදි ශිෂ්‍ය දරුවන් එකතුව තමයි මේ කලා මංගල්‍ය වේදිකාගත කරන්නේ. ඉතින් මේ කලා මංගල්‍යයට මහත් කැපවීමෙන් කටයුතු කරන සෞන්දර්ය ගුරු බෞතුන් ඇතුළු මගේ ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම මම සුබ පතනවා සහ ගෞරවපූර්වක ස්තුතිය පුද කරනවා. ඒ වගේම දෙමාපියන්ගේ කැපවීම, දරුවන්ගේ මහත් කැපවීම මම දකිනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙලා මේ ශ්වේත ධාරා හා එකතු සියලුම දෙනාට ස්තුතිවන්ත වන්නටත් මම මේක අවස්ථාවක් කරගන්නවා. මේ වෙලාවේ මට මතක් වෙනවා ශ්වේත ධාරා 2017 වර්ෂයේ ආරම්භයේ සිට අපිත් එක්ක එකතු වෙච්ච සෞන්දර්ය ගුරු බෞතුන්, ඒ වගේම අපේ පාසලේ ආදි සිසුයන් සහ සුබපතන්නන් ඒ අයව මම මතක් කරනවා. මේ සියලු දෙනාගේ එදා මෙදා තුර කැපවීම මත තමයි ශ්වේත ධාරා 5 වන අංගය වේදිකාගත වෙන්නේ. ඉතින් මේ හා එක්වන සියලුම දෙනාට මම සුබ පැතුම් එකතු කරනවා විදුහල්පති විදුහලට. මෙම කටයුතු සාර්ථක වෙන්නටයි සුබ සුභාශිංසනද එකතු කරනවා.